Okay, guten Abend. Today I'm going to teach you number 60 to 100. අද මම 100 වෙනකන් 60 ඉඳලා 100 වෙනකන් ඔයගලන්ට කොහොමද කවුන්ට් කරන්න කියලා කියලා දෙනවා. ඉතින් ෆලෝ කරන අයට පුළුවන් ඒ නම්බර්ස් අද ඉගෙන ගන්න. හොඳයි අපි බලමු එහෙනම් කොහොමද නම්බර්ස් ටික ගණන් කරන්න කියලා. right එහෙනම් මම වර්ක්ෂීට් එක ගන්නවා. දැන් ඊයේ මම ඔයගලන්ට කියා දුන්නා 59 කියන්නේ නොයින්නුන් ෆොම්සික් කියලා. මම අංක 12ට වෙනකන් ඉගෙන ගන්න අය පාඩම් කරගන්න. අංක 12න් පස්සේ ඔයගලන්ට අනිත් අංක ටික කියන්න හරිම ලේසි. මේ බලන්න මෙතන තියෙනවා සිග් කියනවා මම කියවනේ බිංදුවට කියන්නේ සිග් කියලා. එතකොට මෙතන 6ට කියන්නේ සෙක් කියලා. එහෙනම් සෙග් සිග් එකට කියන්නේ අයින්නේ. එතකොට අයින් දැන් දෙකක් තියෙන නිසා උන් දාන්න ඕන. උන් කියන්නේ සහ කියන එක. අන් කියන එක. එහෙනම් අයින් උන් සෙක්සි. 60 ගණන් වලට සික් කියලා කියන්න ඕන. 6 සෙක්නේ. එතකොට මේ 60 ගණන් හින්දා මේ විදිහට අපි සික් කියන එක කියන්න ඕන. එහෙනම් මුලින්ම කියන්නේ අයින් කියන එක. අයින් උන් සෙක්සි. දැන් මෙතන සුවයි. සුවයි උන් සෙක්සි. Drei und sechzig. Vier und sechzig. Fünf und sechzig. Sechs und sechzig. Sieben und sechzig. අතට කියන්නේ sieben කියලා. Sieben und sechzig. Acht und sechzig. Neun und sechzig. එහෙනම් බලා ගන්න මම නැවත සැරයක් කියනවා. Sechzig, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69. Right. Pian then 70 වලට මෙතන 70 එතකොට 0 වලට සිග්නේ දැන් 4ට කියන්නේ සීබ්නේ සීබ්සි අයින්නුන් සීබ්සි ස්වයුන් සීබ්සි ඩ්‍රයියුන් සීබ්සි ෆියුන් සීබ්සි ෆුන්ෆුන් සීබ්සි සෙක්උන් සීබ්සි සීබනුන් සීබ්සි අක්ටුන් සීබ්සි නොයින්නුන් සීබ්සි හොඳයි දැන් සීර මෙතන තියෙනවා බිඳුව. එතකොට අපි සික් කියනවා. අටට කියන්නේ අක්සික්. අයිනුන් අක්සික්. ස්වයුන් අක්සික්. ඩ්‍රයිවුන් අක්සික්. පියවුන් අක්සික්. ෆුන්ෆුන් අක්සික්. සෙක්සුන් අක්සික්. සීබුන් අක්සික්. අක්ටුන් අක්සික්. නොයිනුන් අක්සික්. right දැන් මෙතන තියෙන්නේ අපි නම් 90ට කියනොද සික් 90 කියනකොට සික් 9ට 9 එහෙනම් 90 1 එහෙනම් අයින්ස් කියනවා අයින්නුන් 90 ස්වයුන් 90 ඩ්‍රයියුන් 90 ෆියුන් 90 ෆුන්ෆුන් 90 සෙක්උන් 90 සීබුන් 90 අක්ටුන් 90 නොයිනුන් 90 100 right මම හිතනවා ඔයගලන්ට එක පැහැදිලි කියලා දැන් මම නැවත සැරයක් කියන්නම් zigzig ainun zigzig zweiun zigzig dreiun zigzig vierun zigzig fünfun zigzig sechsun zigzig siebun zigzig achtun zigzig neunun zigzig siebzig ainun siebzig zweiun siebzig dreiun siebzig vierun siebzig fünfun siebzig sechsun siebzig achtun siebzig neunun siebzig achtzig einun achtzig zweiun achtzig dreiun achtzig vierun achtzig fünfun achtzig sechsun achtzig siebun achtzig achtun achtzig neunun achtzig 90
191, 291, 391, 491, 591, 691, 791, 891, 991, 100. right. දැන් මම හිතනවා ඔයගලන්ට ඒක පැහැදිලි කියලා. එතකොට 100 අපිට හරි ලේසි ගණන් කරන්න අංක 12 කටපාඩම් කරන්න. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. ඒ ටික පාඩම් නම් ඔයගලන්ට ඊටු ටික හරි ලේසි 100 වෙනකන් ගණන් කරන්න. ඊළඟට මම නෙක්ස්ට් එකේ හෙට මම ඔයගලන්ට කියා දෙන්නම් මේ 1000 ගණන් කොහොමද කියන්නේ කියලා. එහෙනම් හෙට පාඩමේ මම 1000 ගණන් කරන එක සහ ඔව් මුලින්ම 1000 ගණන් උගන්වන්න ඊට පස්සේ පුළුවන් අපිට වර්ෂ ගණන් ඒ කියන්නේ උපන් දිනය ඒ වගේ දේවල් කියන්න ඩේට් එක කියන විදිය මම කලින් ඒව උගන්වුවා. නමුත් මම ඔයගලන්ට මේ නෝට් වලින් වර්ක්ෂීට් එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ඉවරයි අපේ පාඩම. now විඩසේහන් subscribe කරලා like එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. right. එහෙනම් auf Wiedersehen.